දකින්න මගේ රත්තරන් පුතේ මාන්නේ තියාගන්න එපා. මාන්නේ තියාගන්න එපා. මාන්නේ තියාගත්තු තැන මගේ රත්තරන් පුතාලා අනාතයි. විශේෂයෙන් මතක තියාගන්න. ඔය මාන්නේ තියාගන්න එපා කියලා මම හරි ලස්සන පුජ්‍යලෙක් මට මුණ ගැහෙනවා. හරිම ලස්සන පුජ්‍යලෙක් මට මුණ ගැහෙනවා. මේ වෙනකොට බුදු පිළිම වහන්සේලා 930ක් මේ රටේ නිකන් හදලා දීලා තියෙනවා. බුදු පිළිම වහන්සේලා 930ක් නිකන් එතුමන් හදලා දීලා තියෙනවා. ඒතර බුදු පිළිම වහන්සේලා 930ක් හදලා දෙනකොට ඔයාලා හිතන්නකෝ යාගේ කොහොම මාන්නයක් තියෙන්න ඕනද කියලා. වත්කම කොහොමද කියලා හිතෙන්න ඕන. හැබැයි අදට පදින ඩීසල් වීල් එකක්. අදට පදින ඩීසල් වීල් එකක්. ඔයාලට කොයි මොහොතකද මේ පුජ්‍යලෙ මුණ ගැහේ. ඒ වගේම තමයි මම අහනකොට දැන් ඒ කියන්නේ දැන් අපි කතාවෙන් කතාව යනකොට මෙතුමා මට ලස්සන කතාවක් කියනවා. ඒ තමයි මම කෝටිපතියෙක් නෙමෙයි මහත්තයා, මම දානපතියෙක්. කෝටිපතියෙක් නෙමෙයි, මම දානපතියෙක්. ඔය වචන දෙකේදී දානපතියෙක් කියලා අපිට මැවෙන්නේ වෙන චිත්ත රූපයක් පුතේ. හැබැයි ඒක නෙමෙයි දානපතිය කියලා තුමන් අදහස් කරන්නේ. මේ ලෝකෙට දන් දෙන්න පුළුවන් උපරිම දෙන රත්තරන් මිනිස්සෙක්. පිළිම වහන්සලා 930ක් හදනවා. අදටත් පාවිච්චි කරන ඩීසල් වීල් එකක්. ඒකෙන් ගිල තමයි හැමදේම කරන්නේ. මගේ රත්තරන් පුතාලා මේක මතක තියාගන්න. මාන්නේ කියන දේ තියෙන තැන අවදාවක් පැවැත්මක් නැහැ. ඒක අනිවාර්යයි. කවදාවත් පැවැත්මක් නැහැ මගේ රත්තරන් පුතේ මාන්නේ තියෙන මිනිස්සෙට. අර ලස්සන කතාවක් තියෙනවා මේ. හරි ලස්සන ජාතක කතාවක් තියෙනවා මේ. අපේ බෝධිසත්වයෝ මහ වනාන්තරයක ඇත් රාජයෙක්. ඒ කියන්නේ ඇත් රංචුවක ඇත් රාජයෙක්. ඒ වගේම තමයි දෙව්දත්තරුනුත් ඒ ආත්මය තුල ඇත් රාජයෙක්. ඇත් රංචුවක් එක්ක. හැබැයි කැටකිරිල්ලියෙක් හිටිය මගේ රත්තරන් පුතේ කැටකිරිල්ලියෙක්. මේ කැටකිරිල්ලි පාර තමයි පුතේ පැටවු දාලා තියෙන්නේ. මේ ඇත්තු ගමන් කරන මග තමයි අර පස් පිටල්ලක් කරන තමයි පැටවු දාලා තියෙන්නේ. අනේ එක දවසක් දැන් මේ බෝධිසත්වොත් එක්ක ඇත් රංචු වෙනකොට මගේ රත්තරන් පුතේ අනේ මේ කැටකිරිල්ලට පුදුම දුකයි දැන් වැරදිලා මේ මගෙන් ආව පැටවු ටික පෑගල මැරෙනවා. මගටම ගිහිල්ලා මේ අත්තරු දෙක එකට එකතු කරලා මගේ රත්තරන් පුතේ වැඳලා කිව්වා ස්වාමීනි මේ මැදින් යන්න එපා. මේ මැදින් ගියොත් මගේ පැටවු ටික තැලෙල මැරෙනවා. ඒ නිසා ඔබ වහන්සේ පොඩ්ඩක් මග ඇරලා යන්න. හරිම ආදරණීය ආයතනය මගේ රත්තරන් පුතේ ඇත් රාජෙන් ඉල්ලුවේ මගේ බෝධිසත්වයෝ අපු උණු වෙනවා. මගේ බෝධිසත්වෝ කිව්වා හරි කැටකිරිල්ලෙන් බොහොම හිටපන්. මම පැටවුන්ට මුකුත් කරන්න දෙන්නේ නැහැ. බෝධිසත්ව ඇත් රාජය මගේ රත්තරන් පුතේ කකුල් හතරෙන් ගිහලා පස් පිටල්ල වහගත්තා. වහගත්තාම සියලු මැට්ටු යනකොට කියන හරි මං එන්න. යන්න කියලා ඔක්කොම යවලා පැටවු ටික බේරලා අර කැටකිරිල්ලට කිව්වා ඔන්න පැටවු ටික බේරුවා. හැබැයි පිටිපස්සෙන් තව ඇත් රෑනක් එනවා. ඒ නිසා එයාලට කියලා බලන්න එයාලා මම වගේ නෙමෙයි. එහෙමත් දැන් මේ එන්නේ දෙව්දත්තරුන්ගේ අණ්ඩායම. අනේ මගේ රත්තරන් පුතේ ටිකක් දුර යනකොට අන්න දැන් එනවා සද්ද දාගෙන එනවා. එනකොට මේ කැටකිරිල්ල මගටම ගිහිල්ලා අර තටු දෙක එකට එකතු කරලා බිමට ඔළුව තියලා කිව්වා ස්වාමීනි මගේ පැටවු ටික ඉන්නවා. මේ පගින් මේ මගේ හොස්පිටල් මගේ පැටවු ටික ඉන්නවා. අනේ ස්වාමීනි අඳින්නම් මගේ ඇරලා යන්න. මෙන්න කිව්වා ගමන් මගේ රත්තරන් පුතේ දුර්ජන ගතිය ආයද දුෂ්ට ගතිය කෙලින්ම කොහොමද මට කියන්නේ මහමග යන එක ඔබට පුළුවන් ද මට මගේ මග කියන්න ඵලයන් යන මම ගහන වම් පයින් කියලා කියනවා අර කැටකිරිල්ලිට වම් පයින් කියලා කියන්නේ දකුණු පාදයේ තමයි හුරු හැබැයි හුරු නැති පාදයෙන් මට ගහලා මරන්න පුළුවන් ඒ තරම් ශක්ති සම්පන්න බාටක් දැන් මෙයා කියන්නේ ඒකෙන් පස්සේ පුතේ හොඬ වැලෙන් කැටකිරිල්ලිට ගහලා ගිහිල්ලා අර පස් පිටල් ලයින් කළ පැටවු තියලා තනින් තන පාගල මැරුවා මගේ රත්තරන් පුතේ තනින් තන පාගල මරනවා මේ කැටකිරිල්ලිට දැනිච්ච දාරක සෙනෙහසත් එක්ක මගේ රත්තරන් පුතේ පොළවේ සපත කළකෝ තටු බිමට ගහලා අනිවාර්යෙන් මංගෙන් පල්ලි ගන්නවම තමයි කියලා කැටකිරිල් කල්පනා කරා මොකද්ද කරන්න කියලා හොඳට මතක තියාගන්න මගේ රත්තරන් පුතේ මේ ලෝකේ ඕන මිනිස්සුන්ට chance එකක් එනවා. දැන් සමහරක් වෙලාවට ඔයාලට හිතෙන්න පුළුවන් මට මෙහෙමයි එතකොට අනිත් කෙනාට එන්නේ නැහැ. එහෙම හිතන්න බෑ. ඕනම කෙනෙක්ට මේ ලෝකේ chance එකක් එනවා. මේක අනිවාර්යෙන් නතර කරන්න බෑ. මගේ රත්තරන් පුතේ කැටකිරිල් ගියා කවුඩෙක් හොයාගෙන. හොඳ කවුඩෙක් හොයන් ගියා. දැන් මේ කවුඩට මුකුත් කියන්නද කැටකිරිල් හැමදාම උදව් කරනවා. නාර වැඩකාරකම් කරන්නේ සර්වන්ට් වගේ දැන් කැටකිරිල්ලි දැන් කවුඩගේ. කවුඩට වැඩ කරනකොට කවුඩ දවසක් අහනවා කැටකිරිල්ලියේ උඹ මොකද මට ඇවිල්ලා උදව් කරන්නේ දැන් මං අඳුරන්නෙත් නෑනේ ඊට පස්සේ කියනවා ස්වාමීනි අනේ මට පැටවු හිටියා මගේ පැටවු ටිකේ කැට් රාජෙක් පාගගෙන ගියා දුෂ්ටත් රජු කෙනෙක් පාගගෙන ගියා මට පුළුවන් නම් මම මේ තාක් කාලයක් ඔබ වහන්සේ කරපු දේවල් වලින් මට දෙයක් කරන්න පුළුවන්ද කවුඩක ඕන දෙයක් කියපන් මං ඔබ වෙනුවෙන් ඕන දෙයක් කරන්න එහෙනම් පුළුවන් නම් අර තා ගිහිල්ලා S2ට ඇනලෙන්න හොටෙන් කවුඩට කියන්නේ S2ට ඇනලෙන්න හොටෙන් කවුඩක අනිවාර්යයෙන්ම ඔබ වෙනුවෙන් කරනවා අනිවාර්යෙන් කරනවා කවුද ගියා දුන්න කෙලින් මැස් දෙකටම ටට්ටක් ගාලා කොටලා ආවා දැන් තුවාල දෙකක් තියෙන ඇස් දෙකේ දැන් කවුදගේ වැඩ ඉවරයි කැටකිරිල්ල ගියා නිලමැස්සෙක් හොයාගෙන නිලමැස්ස හොයන්නේ නිලමැස්සට මුකුත් කියන්නේ නැහැ මුලදී අසූචි ගෙනල්ලා දෙනවා ගොමගුලි ගෙනල්ලා දෙනවා නිලමැස්ස වහනවා හැබැයි නිලමැස්ස ටික වෙලාවකින් අහනවා කැටකිරිල්ලියේ මොකටද උඹ මට මෙච්චර මේ වගේ උපස්ථාන කරන්නේ මොකද්ද හේතුව
අනේ ස්වාමීනි දැන් නිලමැස්සලා ස්වාමීනි ආ වැඩේ කරගන්න ඕනේ. නිලමැස්සට කියන මගේ පැටවු ටික එක ඇත්රාජය කියලා මරලා දැම්ම පාගලා. අනේ මට ඉන්න බෑ මේ වේදනාව දරාගෙන. පුළුවන් නම් ඔබ වහන්සේට මං වෙනින් දෙයක් කරන්න පුළුවන්ද? කියපන් කැටකිරිලි මං ඔබ වෙනුවෙන් ඕන දෙයක් කරනවා. අර ඇස් දෙකේ තුවාල දෙකක් තියෙනවා. ගිල්ල වහලෙන් අර ඇස් දෙකේ තුවාල දෙකට නිලමැස්සක තියෙන අසූචි කටත් එක ගිල්ල වැවුටින් ඇස් දෙක නරක් වෙනවා මගේ රත්තරන් පුතේ. ඇස් දෙක නරක් වෙනවා. අයි කතා දෙකක් නැහැ. නිලමැස්ස ගියා. නිලමැස්ස ගිල්ල වැව්වේ ඇස් දෙකට. හරි දැන් ඇස් දෙක නරක් වෙලා දැන් ආයි ගන්න දෙයක් නැහැ ඇස් දෙකේ. ඊළඟ ටිප් එකේ හොයාගෙන යා ගෙම්බෙක්ව හොයන් ගිහලා කැටකිරිලි කියනවා. මේ දැන් කැටකිරිලි අර ගෙම්බටත් වැඩම කරත්තරම් පුතේ ඈ. මතක තියාගන්න මේ කියන කතාව ඈ. ගේමක් ගහනකොට සමහරක් කට්ටිය කරන දේවල්. හොඳේ? දැන් ඔන්න කැටකිරිලි ගියා. ගෙම්බයි ගාට ගෙම්බට දැන් උපස්ථාන කරන හැමදේම. දැන් ඊට පස්සේ ගෙම්බත් කතා කළා න කැටකිරිලි. මට මොනවා කරලාද මට මෙච්චර උදව් කරන්නේ? මම ඔබට මුකුත් කළා නෑනේ. මුකුත් කළා නෑ ස්වාමීනි. දැන් තමයි ඉතින් වෙන්න ඕනේ. මොකද්ද උඹට වෙන්න ඕනේ? මගේ උඹ හරියට මට උදව් කරා. අනේ ස්වාමීනි. ඇස් දෙක කන වෙච්ච ඇතෙක් ඉන්නවා මේ කැලේ. ඒ ඇස් දෙක කන වෙච්ච ඇතා තමයි මගේ පැටව ටික පාගල මැරුවේ. ඒ නිසා ඔබ වහන්සේට පුළුවන්ද? ඔබ වහන්සේට පුළුවන් නම් ඔබ වහන්සේ කන්දුරට ගිහලා මකබක් ගන්න. ඔබ වහන්සේට පුළුවන් නම් කන්දුරට ගිහලා මකබක් ගන්න. එතකොට මේ යතාට කනයි මේ යතාට ඇස් දෙක පේන්නේ නැහැ. මේ යතා අනිවාර්යෙන් හිතන ගෙම්බ කෑ ගහන්න වතුර කොර ගෙදගෙන කියලා වතුර වල ගෙදගෙන කියලා ඇතා නගෙන උඩට. ඊට පස්සේ මොකද්ද වෙන්න ඕනේ? මං කෑ ගහන්නම් ගිහිල්ලා. ඇතා කන්දුර නැග්ගන් පස්සේ ස්වාමීනි ඔබ වහන්සේ පල්ලෙහාට බහින්න. දැන් ගෙම්බට ස්වාමීනි කියලා දැන් මේ ගේම ගහ ගන්නනේ හදන්නේ. ඒතකොට කියනවා ඔබ වහන්සේ බිමට බහින්න. අර කන්දෙන් පල්ලෙහාට පයින්න. පල්ල බැලලා බකබක් ගන්න. ඇතා අනිවාර්යෙන් එතෙන්ටත් එයි. ඇතාට කන වෙච්චින්න හොයා ගන්න බෑ. මගේ රත්තරන් පුතේ ඒ විදියටම ගෙම්බ කරා. ගෙම්බ කරා විතරයි. ඇතා කන්දෙන් පල්ලමට වැටිලා හොඬ වැලවල් නැහැ. අතපය නැහැ. කකුල් මුකුත් නැහැ. ඇතා ඉවරයි. එසා තමයි මගේ රත්තරන් බුදු පුතේ මං කියන්නේ. මාන්න තියාගන්න එපා. මේ ලෝක ඕනම මිනිස්සෙක්ට chance එකක් තියෙනවා. මතක තියාගන්න. ඔයාලත් එක්ක ජීවත් වෙන ඕනම කෙනෙක්ට chance එකක් තියෙනවා. කොහෙන් හරි chance එක එන්න පුළුවන්. ඒසා කිසිම කෙනෙක්ට ගරහන්න යන්න එපා. අද මේ චූටි තැන ඉන්න මිනිස්සෙට අපි ගරහන්න හෙට සමහරට මේ මිනිස්සු මේ ලෝකෙින් හොඳම තැනක ඉඳී. ඒසා ඕනම මිනිස්සෙක් ගැන අව탁සිරු ලක් කරන්න එපා. අදිමාන්න තියාගන්නත් එපා. තීනමාන තියාගන්නත් එපා. මේ ගමන ලස්සනට යන්න.